අද ඔයාට කෝලිකුට්ටු කෙසෙලුයි හොඳම්ම මී පැණීගෙනාව මේ කඩන් කන්න දාම කඩන් කැටනවද බල ඇදෙන්න කැඩෙන්න මේක තමයි ජනාධිපතිතුමා පුනරුදය යටතේ විද්‍යාඥයන්ට කියලා අදපු අලුත් කේල් ගෙඩි වර්ගය. පුනරුද කෙහෙල්. එතකොට කොහොමද මේක කඩන්නේ? මේක කඩන්න නම් ඔව්. කටුවක් මිටියක්. මාලිමාවෙන් තියෙන විද්‍යාඥයෝ ලොවෙත් නැහැ ඉතින්. යකෝ අපිත් විද්‍යාව ඉගෙන ගත්තා මෙහෙම එකක් ඉගෙන ගත්තේ නැහැ. අපේ හාමුදුරනේ බයිතක්සලාවට වැඩම කරා. ඉතින් මෙතන ඉතින් මේ ගෙදර වගේ තමයි ඔබ වහන්සේට මේ අපි අලුත් ස්ටුඩියෝ එක මේ ඔබ වහන්සේ තමයි මේක හදනකොට ඇවිල්ලා අපිට මේ වැඩේ කරගෙන යන්න කියලා හොඳට බලලා උපදෙස් දුන්නේ. අනිවාර්යෙන් ඉතින් අපි කවුරු හරි හොඳ දෙයක් කරනවා අපි හැමදාම පිටිපස්සෙන් ඉන්නවා. ඒකේ අපේ යුතුයකමනේ ඒක. එහෙමයි හාමුදුරනේ. ඉතින් ඔයාට ඉතින් එදා ඉඳලම ගෞරවයක් භක්තියක් තියෙනවා. ඒක අදටත් එහෙමයි හෙටත් එහෙමයි. ඔව් මොකද අපේ අර මේ ගෙදරට එහෙම ගහපු වෙලාවේ පොඩ්ඩක් මගේ ඔළුව අවුල් වුණාම බාස කරනවා නේද ඊතමුසේ ඔම බෑ නැගිටිනවා කියලා කෑ ගැහුවා. ඒ ගැම්ම තමයි මේ හම්බුනේ කොහොමද මේ සාමාන්‍ය උඹන්දාව ඉඳලා එනකොට අරන් එනවනේ එක එක දේවල්. අද ඔයාට කෝලිකුට්ටු කෙසෙලුයි හොඳම්ම මී පැණීගෙනාව. කෝකෙන් මිනිද ගේන්නේ? මෙන්න බඩු. මේ බලන්න. මේක මේ සුපිරි මී පැණි. ඒවා ඉතින් හම්බෙන්නේ නැහැ කොහෙවත්. මේක කෝලිකුට්ටු. මේ කඩන් කන්න දාම. කඩන් කැටනවද බල ඇදෙන්න කැඩෙන්න. කැඩෙන්නේ නේද? කැඩෙන්නේ නේද? මොකද්ද දන්නවද රහස? මේක තමයි ජනාධිපතිතුමා පුනරුදය යටතේ විද්‍යාඥයන්ට කියලා අදපු අලුත් කේල් ගෙඩි වර්ගය. පුනරුද කෙහෙල්. පුනරුද කෙහෙල්. කොලිකුට්ටු. නැට්ට හයි කරපුවා. දැන් ඉස්සර කොලිකුට්ටු ගෙඩිය ඇල්ලහම කැඩෙනෝනේ. මේක කැඩෙන්නේ. එතකොට කොහොමද මේක කඩන්නේ? මේක කඩන්න නම් ඔව්. කටුවක් මිටියක්. ඔව්. අප්පා. මෙන්න බඩු හාමුදුරනේ. අපි දැන් මම මේක කඩලා දෙන්න. දැන්වත් කඩලා දෙන්න. ඔන්න මේ බලන්න මේ කෙහෙල් ගෙඩිය කඩනවා. ඇලෙවොත් ඉතින් ඇලෙව්වම තමයි යම් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධන වගේ තමයි. අර හොඳටම අලවලා තියෙනවා. බලලා විද්‍යාඥයෝ ඇලෙව්වේ. විද්මාර විද්‍යාඥයෝ ඉන්නේ නේ. මාලිමාවෙන් තියෙන විද්‍යාඥයෝ ලොවෙත් නැහැ ඉතින්. යකෝ අපිත් විද්‍යාව ඉගෙන ගත්තා මෙහෙම එකක් ඉගෙන ගත්තේ නැහැ. අප්පා. මේවට තමයි කියන්නේ පුනරුද කෙසෙල්. බලන්න රහ කොහොමද කියලා කාලා. මිලින්ද මේක පොඩ්ඩක් ගන්න මිලින්ද. අපිට ඉතින් කටු පිටි තමයි අන්තිමට ඉතුරු වෙන්නේ. දැන් මේ JVP ගේ පාපිසි කියන්නේ මිලින්ද? ඔව්. ඒගොල්ලෝ නැද්ද මෙහෙම දැන් මේ ඒගොල්ලෝ 아무තු ගැජට් ගේනවනේ. දැන් මෙහෙම කේල් ගෙඩිය දැම්ම ගාම මෙහෙම එකපාරට ලෙලි ටික මෙහෙම කේල් ගෙඩිය ලෙලි ගැහිලා. ඊට පස්සේ කේල් එක ගිහිල්ලා කට් කරලා ටික් 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 ගාලා. එනවනේ මොකද ලෙලි දාපුවම ඇඳුම් එන මෙෂම කොහොමද ආවනේ. ඒක තමයි. ඒක ආවා. ඒක ආවනේ නේ. ඇත්තටම මේ කෙසෙල් පාට්ටම මම පෙරේද ගියා එහෙම ඒව හදන එක්කෙනෙක් බලන්න. හැබැයි මේ මිනිහා මැෂින් තනියෙන් හදා දෙන්න එක එකත් හෙල්ප් එකක් උදව්වක් දීලා නැහැ. කෙසෙල් පට්ට වලින් මේ කෙසෙල් මේ වලින් නූල් හදන මැෂින් එයා හදලා තියෙනවා. නමුත් උදව් කරන්න කෙනෙක් නැහැ. කිසිම එකෙක් උදව් කරන්නේ නැහැ. මම ගිහිල්ලා එයත් එක්ක කතා කරලා බලලා අපි වීඩියෝ එකකුත් දාලා ඉතින් ඇත්තටම මේ වගේ මිනිස්සුන්ට උදව් කරනවා නම් ওই බොරු කතා වලට වඩා වටිනවා. හාමුදුරනේ ඇත්තටම මේ ව්‍යවසායකත්වය ගැන හාමුදුරු හැමදාම කතා කරන ඉඳා අලුත් කොල්ලෙකුට කෙල්ලෙකුට අලුත් බිස්නස් එකක් දැන් කරන්නම බැරිද? ඇත්තටම බැරි තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ මේ මට තේරෙන්නේ මේ රට වයසක මිනිස්සු ජීවත් වෙන රාජ්‍යයක්. තරුණයන්ගේ තරුණ අලුත් අදහස් පාරවල් වල ලස්සනට ඇඳගත් කොල්ලෝ කෙල්ලෝ ඊට පස්සේ අලුතෙන් ඇති වෙච්ච කොෆි ෂොප්. දැන් අපි මම ලෝකේ ඇවිදිනෝනේ. මම ට්‍රැවල් කරන කෙනෙක් අර පාහියන් වගේ. ලෝකේ පුරාම යනවා. ඒ යනකොට මම දකිනවා මේ අලුත් ලෝක. දැන් මම ගිය අවුරුද්දේ ගියා මේ චෙන්නයි වල IT සිටි එක. මම නැවතුනේ IT සිටි එකේ. එතකොට ඒකේ ඉන්නේ ඔක්කොම අර සුද්ධෝදන රජුගේ සිද්ධාර්ථ කුමාරයාට සතර පෙරළි පෙරේ කියලා ඔක්කොම අයින් කරාලුනේ. ඒ වගේ එකක් ඒක. වයසකයි කවුරුවත් නැහැ. කොල්ලෝ කෙල්ලෝ විතරයි. ඉතින් දැන් අපේ පාරක එහෙමද? කෝ IT කාර්යෝ. කෝ ජොබ් කරා හොයන අය. කෝ අලුත් කර්මාන්තකාරයෝ. උන් ටික ඔක්කොම රට පයින්නවා. ඔක්කොම ගිහිල්ලා ඉරාජ් මේක වයසකේ උන්ගේ රාජධානියක්. මේක තව අවුරුදු 20ක් ගියාම මේක අමුසුහුණක් වෙනවා. හේතුව කියන්නද ඔය පිටරටවල ගිහපු ඔක්කොම උන් මැරෙන්න ඕන වුණාම මේක මේ හරියටම හරි.
ඒක නරකම දෙයක් වෙනවා අපි මෙහෙමයි අපි දේශපාලනය අපට කවුරු කරත් ප්‍රශ්නයක් නැහැ අපි කියන්නේ රටේ මේ ඇත්ත ප්‍රශ්නවලට අපි උත්තර හොයන්න ඕන කේල් ගෙඩි නැටි ප්‍රශ්න වගේමද ඒවට උත්තර හෙව්වනේ දැන් අටුවෙන් ගහලා මාර ගේමක් දීලානේ කැඩුවේ ඒ උත්තර නෙමෙයි ඇත්ත උත්තර ඕන අපිට මේක නැත්තම් අවුරුදු 20ක් 25ක් ගියාම මේක අමසෝනක් වෙනවා. දැන් හාමුදුරනේ මේ කොල්ල කෙල්ලෝ කියන එකක් තමයි අපේ ජීවිතේ තරුණ සිහින තියෙනවනේ. බයික් එකක් ගන්න එක. ඒකේ ගෑනු ළමයව තියයි යන එක. වැලන්ටයින් එකට තෑග්ගක් දෙන එක. ඒ ටිකවත් කරගන්න බැරි තත්ත්වයට කොහොමද මේක වැටුනේ? ඇත්තටම මේක වැටිලා ඉවරයි රාජ්. අර ව්‍යවසායකත්වය අලුතෙන් නැගී සිට අපි මං ගොඩක් ඕව ගැන හොයන හින්දා අපට කලාතුරකින් තමයි දැන් අද ඒ වගේ කෙනෙක් හම්බුණා. එයා මේ පිටරටවල් වලට ඔක්කොම අපේ ලංකාවේ කෑම ෆ්‍රීස් කරලා යවනවා. මට කිව්වා ගිය සතියේ යවුවා කියලා කොත්තු ටොන් කන්ටේන ටොන් කියද්ද ටොන් දෙකක්. නියමයිනේ. නියම මනුස්සයෙක්. කොත්තු ටොන් දෙකක්. ඒතකොට ඒගොල්ලෝ කන්ටේනර්ස් වල -30 වල යවන්නේ. ඍණ 30 යවන්නේ. ඒ වගේ අයනේ අපි හොයන්නේ. අලුත් අදහස් තියෙන මොකක් හරි ගේමක් ගහන එක්කෙනෙක්. නිකම් පින්බත් කෙලලා බුදියන එවුන්ගෙන් වැඩක් නැහැ නේ. බත් කාලා බත ගහලා බුදියන එවුන්ගෙන්. ඒතකොට එහෙම අය අඩුයි. ඒක අපි මෙතන කතා කරන්න ඕනේ ඒක. හැබැයි හාමුදුරනේ ඔය වගේ ගේම් ගහන වැඩ කරන කොල්ලොන්ගේ තව කතාවක් වෙනවා. අමාරුවෙන් බිස්නස් එකක් කරද්දී අරකට 100ට මට ළමයා ඇවිල්ලා කිව්ව දේ කියන්නද? මෙතන දැන් අපි කොත්තු හදලා කන්ටේනර්ස් පුරවල කන්ටේනර් 10ක් විතර යනකොට එතන ඉන්නේ උන් පගාව ඉල්ලනවා. අන්න කියන්න ඇදුවේ. උන්ට පගාවත් ගෙවන්න ඕනේ ආණ්ඩුවට 130ක 40ක ටැක්ස් එකක් ගෙවන්න ඕනේ ඩොකියුමන්ට්ස් එක පාස් කරගන්න ගියාම තව මාස දෙකක් ඉන්න ඕනේ කොහොමද මේක කරන්නේ අලුත් කොල්ල ඇත්තටම මේකට සිස්ටම් හදන්න ඕන මම කියන්නේ එක තැනකට ගියාම මේ අයිඩියා මේක කරන්න පුළුවන් ඔයාලටත් මේ විෂය තේරෙනවා එක තැනකට ගියාම එයාට අවශ්‍ය ඔක්කොම ඩොකියුමන්ට්ස් එක මේව කරලා ලියලා අස්සම් කරලා කොල්ල ටික හදලා දීලා එයා එතනින් එළියට දාන්න ඕන සිංගල් වින්ඩෝ one shot මේක අවුරුදු 40ක් විතර ඇවිදින්න ඕන මේ වැඩක් කරගන්න මහා අසාර්ථක රාජ්‍යයක්. ඉතින් මේවා පරිපාලනය දේශපාලකයෝ මේවට අන්ධ වෙලා වගේ ඉන්නවා. ඒ වුණාට හඳුනන මම දැන් ඔබ වහන්සේත් එක්ක දැන් මම බලන්න දැන් මේ ආණ්ඩුව ආවන් පස්සේ වෙනම පටන් ගත්තා සීනි සඳහා වෙනම කඩයක්. මේ අපි පටන් ගන්නකොටම කිව්වනේ ඔක හරියන්නේ නැහැ කියලා. මොකද එක වඩුවකට කඩයක්. මට ආර්ථික විද්‍යාවට උපාධියක් නැති වුණාට මම මේ මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන මිනිහෙක්. මම කිව්වනේ යකෝ මේ රටේ කවුද සීනි වලට වෙනම කඩේකට යන්නේ? ඇයි? ඉතින් ඒ හොඳ නැද්ද? සීනි වලට එක කඩයක්. පිටිකිරි වලට එක කඩයක්. යකෝ එතකොට රස්සාවක් කරන්න වෙලාවක් තියද? කඩේ සතියෙම කඩවල් ගාන ඇවිදින්න එපායි. මේ වගේ මේ මහ පොළොවේ පය ගහලා ඇවිදින්න ඔළුවක් නැති එවුන් හැමතිකන් දැරුවාම අර කොසල් රජුරන්ගේ මහා සුපින ජාතකයේ සීනවල තියෙන කොසල් රජුරෝ දැක්කලුනේ පුරුදු ගොන්නු ඉඳෙද්දි උන් බඳින්න නැතුව නුපුරුදු ගොන්නු දාලා කරත්ත පෙරලා ගන්න එක මේ ඒකමයි අපි දකින්නේ ඒ සීනි සැබෑ වෙලා තියෙන්නේ කොසල් රජුරන්ගේ සීනි අපේ ස්පිට පිට සැබෑ වෙලා කිව්වනේ කලියුග කාලයක වෙන්නේ කියලා බුදුහාඳුරෝ දේශනා කළාලුනේ ඊට පස්සේ ආද මේ කාලේද මේ කාලේනේ හාමුදුරේ තව ප්‍රශ්නයක් තියෙනවා මෙතන මේ ගොඩක් කොල්ල කෙලකනේ ඒ තමයි බැංකු ණයක් ගන්න එක ඉම්පොසිබල් අලුත් වැඩකට හාමුදුරුවෝ දන්නවා ඒ කියන්නේ වැඩ ප්‍රොජෙක්ට් වලට සල්ලි දෙන්නේ නැහැ ලංකාවේ ඉඩ කඩම් පෙන්නන්න ඕනේ ජම කාඩ් මිඩ කඩන්න ගත් එකේ පොලිය හාමුදුරුවෝ කොහොමද ව්‍යවසායකයෙක් නිර්මාණය වෙන්නේ දැන් මම අපි දැක්ක මට දැන් ওই කට්ටිය හම්බුනාම කතා කරන ගොඩක් අය කිව්වේ දැන් මිනිස්සෙක් එළවලුව ගා කළා. ඒ මිනිස්සු තින් මෝටරයක් දාලා කරන්ට් එකෙන් ඒ වතුර ඇදලා එහෙමනේ වතුර ගහන්නේ. මිනිහා කියන එළවලු විකුණුවල ඉවරුනහම ලයිට් බිල ගෙවා ගන්න බැරිලු. මාර රටක් මේ නිෂ්පාදනයක් කරන්න බෑ මේ රට දියුණු කරන්න නම් මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් කෘෂි ආර්ථිකයක් තාක්ෂණ ආර්ථිකයක් හදන්න ඕන මේ තුන එමෙන්න හොඳට ඒ සියලුම දේවල් දැන් මේ ආණ්ඩුව ආවන් පස්සේ මේගොල්ලන් දැන් බලන්න ලස්සනට අඳිනවා දැන් බලන්න හොඳට සුනිල් අඳුනේත් ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ෆොටෝ එකක් ගැහුවා යාගේ ඉවෙන්ට් එක ඕගනයිස් කරන කට්ටියත් එක්ක හැබැයි ඒවා ලංකාවට මෙන්න මේ ආර්ථිකය උපයෝග කරන්න ඉන්වෙස්ට්මන්ට්ස් අරන් දැන් ඔයා දන්නවද මට ඊට වඩා කට්ටිය කියලා එකකද අපෝ හම්දුරට පුළුවන් ඒක නම් මම දන්නවා ඇත්තටම දන්නවා මේ රට ගියාම මේ ආම්දුරට වටේ ගොඩක් මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ දැන් මේ දැන් ඉතින් ආම්දුරනේ දැන් මේ වගේ ගොබ්බයෝ එහෙම බොරු කිව්වම ඒව ලංකාවේ නිවුස් වලත් ෂෙයා කරා මෙන්න මේ අපේ මේ හරක් හිතනවා ඇත්ත කියලා.
ඇත්ත කියලා හිතනවා. මේ ගමරාල දිවිය ලෝක ගියපු කැත්තක් කියලා හිතපු උන්නේ මේ ලොකු කතා කරනවා. හැබැයි ඒ අතින් අපේ ජනාධිපතිතුමා සහ මේ දේශපාලන කණ්ඩායම තමයි තේරුම් ගත්තේ වැඩ ව්‍යාපෘති රට හදන විදි නෙමෙයි. කතන්දර ටිකක් කියලා තමයි මේක ගොඩ දාගන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් නම් නේ දැන් අද වෙනතුරු අවුරුදු 2ක් අද වෙනතුරු මේගොල්ලන් මේ කියලා බොරු කියලා මේගොල්ලන්ගේ ප්‍රොපගැන්ඩා බොරු කියලා මාකට් කරලා එක එක කතන්දර හදලා දැන් බොරු කියන්න ඕනේ නැහැ නේ මිලින්ද. අද වෙනකම් මිනිසුන් අන්දලා සාර්ථකව මේ වැඩේ කරගෙන යනවා. හැබැයි රටේ කිසි දෙයක් වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ නෙවෙයි. එළිය ගිහිල්ලා බලන්න ඕන තියෙන අපිට තියෙන කංකොර. තේරුණාද? නැහැ ප්‍රශ්නේ තියෙන්නේ බින්ද වැඩිලා තියෙන්නේ ඔක්කොම. ඒ මිනිස්සු ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපේ රටේ උන්ගේ හැටි උන් කලබල වෙන්නේ නැහැ. උන් කලබල වෙන්නේ අන්තිම පොයින්ට් එකේ. ඒ රටේ ඒතකොට පරක්කුත් වැඩි උන්ටත් කියලා අපටත් කියලා ජනාධිපතිටත් කියලා. ඉතින් ඒනෝනේ අන්තිම වෙලාවේ එක්ක මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ වාරි හිරේ දාලා හරි මොකක් හරි කරපුවම මිනිස්සුන්ට එහෙම කියන්න එපා. මේ රටේ මිනිස්සු පුදුමාකාර ඉවසීමක් තියෙන මිනිස්සු ටිකක් ඉන්න රටක්. මොකද අවුරුදු 10 ගාණක් අපි කිව්වේ බුදුහාඳුරු කිව්ව ඉගැන්වීමනේ කාන්ති පරමන්ත අපෝ තිතික්කා. ඉවසීම තමයි ලොකුම වහනකම. එතකොට මේ මිනිස්සු මේක බලන් ඉඳලා අන්තිම තර පුපුරලා යනවා. මම කියන්නේ එහෙම වෙන්නේ නැතුව අපි මේක හොඳ රාජ්‍යයක් කරගමු. මේක ගොඩනගමු. දැනුම තියෙන මිනිස්සුන්ගෙන් වැඩ ගමු. දැන් අපේ වැඩක් ගන්න පුළුවන් නේ. දැන් අපි මේ මහ පොළොවේ ඇවිදින මිනිස්සු. අපි සීනි කඩේ දානකොටම කියවනේ ඉරාජ් ඕක හරියන්නේ නැහැ. ඕක මිනිස්සු වෙන්නේ නැහැ කියලා. ඒ අපිට දැනෙනවා ඒක. පැහැදිලිද? මොකද ඒ දැනෙන මිනිස්සු අයින් කරලා නොදැනෙන මිනිස්සු මේකට දාගෙන වැඩේ අනාගත හැටි ලස්සන. අනික කෙහෙල් ගෙඩි නැට්ට හයි කරනකොට කොච්චර වැඩ තියෙද කරන්න. ලංකාවේ ඔයා දන්නවද ලංකාවේ කෙහෙල් විශේෂ 300කට වඩා තියෙනවා. ලංකාවේ 300කට වඩා තියෙනවා. ඔය 300න් අපි කඩේකට ගියාම අපිට තියෙන කීයද දකින්න? 3යි. හරි. ඒතර මම අහන්නේ ඒ 300 අපි වේදිකාවකට ගෙනවන නරකද? ඒ 300 මේ සුපර් මාකට් එකට යවුවනම් පිටරට මාකට් කරාන තායිවානේ ගියාම එහෙ තිබ්බේ ඩෝල් කෙසෙල් එක විතරයි. මං ඒ නන්ට කිව්වහම අපේ කෙසෙල් 300ක් තියෙනවා කියලා එයා මට කිව්වා මට ওই 300ම බලන්න ඕන කියලා. මං ඊට පස්සේ ලංකාවට ආවම කෙසෙල් ගෙනල්ලා යාට දුන්නා. පෙන්නුවා. ඔව් ඇටි කෙසෙල් වල ඉඳලාම දුන්නා. අපේ වැරයිටිස් අපිට තියෙන. වැරයිටිස් ඇටි කෙසෙල්. රත් කෙලර පොඩි දෙවොල් කෙසෙල්. මං අහන්නේ ඒ ටික ප්‍රොමෝට් කරාන. ඊට පස්සේ එයා කවුරුවත් මේ රටේ නායකයව කරන්න ඕනේ නැහැ. කරන මිනිස්සු ඉන්න ඕනේ. කොල්ලෝ ඉන්න ඕනේ. ඒවට වැඩ පුළුවන් වැඩෝ ඉන්න ඕනේ. ඒ වැඩන්ට හෙල්ප් එකක් දුන්නා නම් පොඩි අතක් දුන්නා නම් ණයක් දුන්නා. ඒ වලට හඳුනන දැන් ඒක නෙමෙයිනේ දැන් මේ දවස්වල ප්‍රශ්නේ මිනිස්සුන්ට කන්න නැහැ. ඔක්කොම ගණන් ගිහිල්ලා කොල්ලන්ට බයිසිකලයක් ගන්න නැහැ. ඔය එළියට ගිහිල්ලා වියදම් කරලා ලව් කරන්න බෑ. ඉතින් ඒක මැරිච්ච රාජ්‍යයක්. ඔව් ඒ වුණා හඳුනන මේ දවස්වල ඉන්නේ මීඩියා එකේ මේ අවුරුදු දෙක වැඩේ යනවනේ දැන් මිලින්ද ඒ ගැන පොඩ්ඩක් කතා කරන්නකෝ. අවුරුදු දෙකක් දැන් හම්බෙලා මොකද අවුරුදු දෙකේ වැඩේ කියලා. දැන් මේ ඒ හම්දුර එතෙන් ඒකෙත් ඒ කියන්නේ ලංකා ඉතිහාසයේ හැමදාම රජවරුන්ගේ ඉඳන් ජනාධිපතිවරු දක්වා මහානායක හාමුදුරුවෝ කියන දේ ඇහුවනේ. ඔව්. මහානායක හාමුදුරුවෝ මම දන්නවා මොකද ගෝඨාභය රාජපක්ෂවත් මතක 2000. ඔව්. මහානායක හාමුදුරුවෝ මේක ආපු ගාම මහානායකම්තුර කෝල් කරද්දි ගෝඨාභය රාජපක්ෂ හිටගෙන ආන්සර් කරනවා. එහෙමනේ මේක තිබ්බේ. දැන් මහානායක හාමුදුරුවෝ කියනවා අපි ලියුමක් යවුවා මුල් වතාවට ලියුම හම්බුණාද නැද්ද කියලාවත් අපිට රිප්ලයි එකක් නැහැ කියලා. කොහොමද එහෙම වෙන්නේ? කොහොමද මෙච්චර ලොකු බලයක් හැකියාවක් තිබ්බ මේක සිංහල බෞද්ධ රටක මේ සංඝ රජවරු සංඝ නායකවරු රට ආරක්ෂා කරන්න මහන්සි වෙච්ච රටක ජනාධිපතිවරයෙක් මෙහෙම කරන්නේ රටක් මෙහෙම කරන්නේ. ඒක තමයි මේ අපි නායකයෙක් කරනවා නම් ඇහුම්කන් දෙන එක. දැන් අපි මේ කියන්නේ යාට තරහට නෙවෙයිනේ. ඇහුම්කන් දෙන්න ඕන. එතකොට දැන් අපි ඉස්සර රජවරු රැට මේ වෙස්මාරු කරන් ඇවිදිනවලුනේ. දැන් ආල්තෙන් දුටුගැමුණු රජුරෝ මේ යුද්ධ කරන්න අයිඩියා එක ගත්තෙත් එහෙම ඇවිදලා රාජ්‍ය කෙනෙක් දීපු මැසේජ් එකකින්නේ. ඒක අහලා තියෙනවනේ. ඉතින් ඇයි ඒ වගේම අපි වුණත් එහෙමයි. අපි වුණත් තනිමතයට පාලනය කරන්නේ නැහැ නේ. අපිට කවුරු හරි අදහසක් කිව්වොත් ඒක ඇත්ත වෙන්න පුළුවන්. කියලා යාට ඉඩක් තියෙනවනේ. එහෙම ඉඩක් නැතුව සාර්ථක වෙන්නේ කොහොමද? සාර්ථක වෙච්ච හැම මිනිස්සුන්ගේම ලයිෆ් එකේ තවත් අයට ඉඩ තියෙනවා. දැන් ඔයාලට තේරෙනවද මං කියන එක? ඉතින් එහෙම ඉඩ නැතුව පාලනේ දැන් මේ ඔක්කොම මං හිතනවා ඉස්සරහට මේවා අවුල් වෙන්නේ නැතුව හැමෝටම කන් දීලා. විශේෂයෙන් දැන් එල්නිනෝ තත්ත්වය එනවා. තාම අපේ කිසිම ප්‍රොජෙක්ට් එකක් පොළවේ නැහැ. හම්දුර ඇත්තටම මේ එල්නිනෝ තත්ත්වය කෘෂිකර්මයට කොච්චර නරකට බලපායිද මේ යන විදිහට? තාම නරක විදිහට බලපානවා. මේක අපි කරන්න ඕන මුලින්ම මිනිස්සුන්ගේ ඔළුව පොසිටිව් කරන්න ඕන. මොකද අපේ උන්ගේ ඔළුව වැටුනොත් ආයෙ නැගිටවන්න බෑ. ඔළුව පොසිටිව් කරලි වෙල අපි ඊට පස්සේ තමයි බිම
මහපොලොවට බහින්න ඕන. මනස ධනාත්මක නම් අපිට කරන්න බැරි දෙයක් නෑනේ. ඉස්සෙල්ලාම මනස ධනාත්මක. නමුත් මනස ධනාත්මක වෙන කිසිම ප්‍රොජෙක්ට් එකක් නෑ. ඊට පස්සේ කුෂිකර්මාන්තය වෙන කිසිම ප්‍රොජෙක්ට් එකක් නෑ. මම කිව්වේ මේක වයසක මිනිස්සු ජීවත් වෙන රටක් කියලා. හරියට වයසට ගියපු අයනේ තරුණ ළමයි කොල්ලෝ කෙල්ලෝ තරුණ මිනිස්සුත් වයසට ගිහිල්ලා වයසට ගිහ මනසින් වයසට ගිහින් දැන් හම්බුන අපි ওই ප්‍රශ්නේ ඔක්කොම දැන් ඔක්කොම මේක හෙන්න අවුලන්නේ දැන් ඇත්තටම. මේක අපි කොච්චර අපි කිව්වත් ඇවෙන්නේ දැන් අපි කිව්වා අපිට බැලලා වැඩක් ඔබ නෑ. වහන්සේත් මට බැන්නා ඡන්දේ ඉවරලා මම මේ ආණ්ඩුවට බැන්නා මුන්ට බෑ කිව්වම තෝ බයින්න එපා මෙන්ට වැඩ කරන්න දෙන්න කියලා ඔව් ඒක හරිනේ නේ. ඉඩක් දෙන්න ඕන. කවුරු හරි වැඩක් කරනවා නම් අපේ විරුද්ධ වුණත් අපි හරි ඒක ඔබ වහන්සේ කවදද මේක නිකන් තේරෙන්නේ මම හිතන්නේ රහත් බලයෙන් තේරෙන්නේ. මේ මහ පොළොවට බහැලා මිනිස්සුත් එක්ක කතා කරගෙන යනකොට මිනිස්සු කියන ඒවා අඳෝනාවල් අහනකොට අපි ඉන්නේ අඳෝනාවල් අහන්නනේ. මිනිස්සුගේ දුක් ගැන විලි අහන්න. ඒ දුක් ගැන විලි ඇවිල්ලා කියනකොට අපිට මේවා තේරෙනවා. හාමුදුරනේ මට තව පන්සලේ දානේ බාස්කට් එකේ තියෙන කෑම වර්ග ටික තමයි රටේ ආර්ථිකයේ සක්සස්ද සක්සස් නැද්ද කියලා බලන්නේ. මම මහින්ද රාජපක්ෂ ඉන්න කාලේ නම් දැක්කා ඒ පැත්තේ පන්සල් වල හැමදාම කෑම ටික. හාමුදුරනේ තව එක සීරියස් ප්‍රශ්නයක් අහන්න ඕනේ මට මේ මම පිටරට ආටිකල් නම් මම නිවුස් නම් කියවද්දි මේ කාලේ ඇහෙන වැදගත්ම වචනයක් තමයි ඉංග්‍රීසියෙන් ෆුඩ් සිකියුරිටි. ඔව්. ආහාර සුරක්ෂිතතාවය. ඒ කියන්නේ දැන් මම කියන්නේ මේ ආහාර තිබ්බත් අපිට තියෙන ආර්ථිකය හැටියට ලොකුට කන්න විදියක් නැහැ. ඒ කියන්නේ කොත්තු පිටරට යවන එක හොඳයි. මොකද මෙහි කොත්තු කන්න විදියක් නැහැ අපිට යන විදියට. නමුත් ඒකට මොකක් හරි කරන්න ඕනේ නැද්ද මේ වහින්නෙත් නැහැ. වහින වෙලාවට ගම් වතුර මේ මෙහෙමයි අපි ප්‍රශ්නයට උත්තර හොයන්න ඕන. ප්‍රශ්නේ භයානක වුණත් උත්තර හොයන්න ඕන. උත්තර හොයන්නම හිතන්නවත් කවුරුවත් නැහැ. ඒ ආන්දර මොකද්ද මේකට සොලියුෂන් එක දැන් හරිය දැන් අපි දැන් මේ රටේ ඉන්න මිනිස්සුත් හැමදේම try කරන්නේ. ඔව්. මොකද්ද මේකට සොලියුෂන් එක? කවුද නායකයෙක් ඔබ වහන්සේට හිතනවද නායකයෙක් ඉස්සරහට පේනවා කියලා? නායකයා මිනිස්සු හදාගන්නේ. මිනිස්සු හදාගන්න. ඔව් අපි කලබල වෙලා නායකයෝ හදන්න යන්න ඕනේ නැහැ මිනිස්සු හදාගන්න. එක්ක වෙයි. ඒක කාලේනේ කරන්නේ. ඒනෝනේ මේගොල්ලෝ කියනෝනේ බලය දෙන්නේ නැහැ සදාකාල මේගොල්ලන් ඉන්නවා කියලා. ඇයි එහෙම ඉන්න බැරුව? ඒ ඔය කී දෙනෙක් කිව්වද? අපි 1990 වගේ ඉඳලා ආපු හැමෝම කිව්වා. ටිකට ඉන්න තමයි ආවේ. ඔබ වහන්සේ හිතන්නේ එහෙම මේගොල්ලන් ඉන්න බැරිද කියලා මර්ධනය කරගෙන හිරේ දාලා හැමෝම හිරේ දායි. බෑනේ එහෙම ඉන්න. අපි විවෘත ලෝකෙක ජීවත් වෙන මිනිස්සුනේ. ඔයාලට ඒක තේරෙනවනේ. අපි විවෘත ලෝකෙක ඉන්නේ මේ කැලයක් නෙමෙයි. දැන් ඉස්සර නම් කවුරුවත් මෙහෙම මොනවා කරන්නේ දැන් අද බෑ. අද මෙහෙම කරනකොට මුළු ලෝකෙටම පේනවා. පේනවා. ඇවිල්ලා ගායි අපිට ට්‍රම්ප් ඇවිල්ලා කෙල ඇරියොත් මොනව කරන්නේ? මේ කියන එක කරපිය මේව කර ඒවා අපි හැමදේම බලන්න ඕන. මම කියන්නේ මෙතන කුෂිකාර්මික හදලා දැන් මේ එල්ලිනෝ තත්ත්වයට උත්තර හොයලා තරුණ පරපුරගේ ප්‍රශ්න ටික සාවධානව සමන් දීලා ඇත්තට අඳුනගෙන බොරු කරන්න අරගෙන මේක අර කේල් ගෙඩි කතාව වගේ. ඇත්තට අඳුනගෙන අපි ඇත්ත උත්තරයක් හොයමු. දැන් මේ බොරු ඒ කියන්නේ එක්ක බලයට එන්නේ නැහැ කියලා හිතාගෙන හෝ මේ කියපු බොරු වලින් බලන්න බොරු වලින් වෙන නිර්මාණ. ක්‍රෙඩිබිලිටි එක නැති වෙනවනේ. නෑ මේ අපි කරපු නිර්මාණ කෙසෙල් ගෙඩිය නේ. දැක්කනේ ඒවා අවුරුදු 100 ගාණක් යනවා. රටේ නායකයෙක් පවා වුණත් විහිළුවකට ලක් වෙන්න විහිළුවට. ඒ කියන්නේ අපි හොඳට මතක තියාගන්න ඕන මහනෙල් සුවඳමය කුඩමසු පිළි ගඳමය දෙකට එක විලමය හොඳට නරකට දෙකට කටමය. ඒක නම් ලොක්ක දැනගන්න මොන කතාවක්. මේ ආන්දර ඊළඟ මොන රටටද වඩින්නේ කොහෙද යන්නේ? දැන් අපි ඊළඟට යන්න හිතාගෙන ඉන්නේ හිමාලයට. ශ්‍රීනගර කියන්නේ අපි කාශ්මීරයට යනවා ඒ දවස් 3ක් ඉඳලා හිම බලලා ඇවිදලා ඊට පස්සේ අපි වාහන වලින් යනවා ලඩාක් දවස් 2ක 3ක චාරිකාවක් ඊට පස්සේ ඒ දවස් 4ක් ඉඳලා ඊට පස්සේ දිල්ලියට ඇවිල්ලා හෙත් ඉඳලා තමයි ආයෙ එන්න හදන්නේ. ඒතර වෙනස්ම තැනක්. ඉතින් මං හිතන්නේ අපි ඇවිදින්න ඕනේ ලෝකේ දකින්න ඕනේ. ඒතර අපිට තියෙන ගැටලුව අපි දැන් මෙහි ඉඳලා එහෙට ගියාම ඒ මිනිස්සු සතුටෙන් ඉන්නවා රස්සාවල් කරනවා වගා කරනවා IT පැත්තක් ඒගොල්ලෝ හදන් තියෙනවා ඇග්‍රිකල්චර් දියුණු කරන් ලංකාවේ එයාපෝට් එකට බාපු ගම්පොඩි මූසරකම තේරෙන තමයි අනිවාර්ය නෙගටිව් ගතිය නෙගටිව් මාර වැඩක් ඒක නෙගටිව් ඒකයි මම කිය වයසක මිනිස්සු ඉන්න රටක් කියලා ඒක හරි අපරාධ මිනිස්සු තරුණ මිනිස්සුත් වයස තරුණ අයත් වයසට ගිහිල්ලා දැන් අපි ඕගොල්ලන්ට වයසට යන්න දෙන්නේ අපි ඇවිල්ලා ඔළුවට මොනවා හරි ගහලා ටොක්ක්ක් කරනවා හරි මොනවා හරි ඇක්ටිව් කරනවා ධනාත්මක දැන් අපිට ධනාත්මක දේවල් අවශ්‍යයි මිනිසුන්ට සූර්යයා අවශ්‍යයි ඉර ඕන කළුවර නෙමෙයි ඕන දැන් මේක අපිට පෙන්නේ කළුවරට යනවා ඉතින් අපි ඒක දවල්ටත් කළුවර රටක් මං කිව්වේ ඒකයි අද අපි කතා කරමු විශේෂයෙන් තරුණ පිරිස ફોකස් කරලා අපි පොසිටිව් වෙන්න ඕන. අපිට කොච්චර ප්‍රශ්න ආවත් දැන් මීට වඩා අපිට සාගත ආවනේ. බැමිණි ඉතිහාසය. මේවා පොඩි දේවල්. මේවට අපි උත්තර හොයන අපේ ඒ කාලේ කරකොල කෑවා කියන්නේ. අහලා තියෙනවනේ. ආඳුරු කිහිල්ලට තියලා රත් කළා. ඒව තමයි කාලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට උත්තර තිබිලා තියෙනවා. අපි උත්තර හොයන්න ඕන.
දැන් කවුද උත්තර හොයන්නේ? මේක මහ පොළොවේ කවුද උත්තර හොයන්නේ? කවුරුවත් නැහැ. දැන් අපි මේවට මං කියන්නේ අපි ප්‍රශ්නේ අහමු උත්තර හොයන්න එන්න කලින් ප්ලෑන් එක තියෙන්න ඕන. අපි හාමුදුරනේ මේ අපි අන්ටකත් කියන්න ඕන හාමුදුරන්ට ආශිර්වාද අරගෙන යන්න ඕනේ. ඔව් අපි ජිනීවා යනවා. හාමුදුරන්ට යන්න කියලා බැලුවේ. නියමයි. ඒ කියන්නේ දැන් මේ තියෙන ප්‍රශ්න ටික මේ සුරේෂ් සැලේ මහත්තයා ඇතුළු මේ බුද්ධියන් සිල්දාරින්ට වෙලා තියෙන දේවල්. ඊළඟට දේශපාලන හේතුන් මත මිනිස්සු හිර කරලා තියෙන එක. ඊළඟට හාමුදුරුවනේ මේ අධිකරණයට සිද්ධ වෙන බලපෑම. ඔය සේරම ටික අරන් අපි ලෝකෙට කියන්න යන්න හදන්නේ ජිනීවා වලට හාමුදුරනේ ගිහලා කියන්න හදන්නේ මේ ලංකාවේ මේ ආණ්ඩු විරුද්ධව කියලා කියනවා නෙමෙයි. එහෙම කියන්න ඕනේ නැහැ අපිට. නමුත් මේක රට ලෝකෙ දැනගන්න බෑ මොකද වෙන්නේ කියලා. ඇත්ත තත්ත්වය දැනගන්න ඕන කවුරුත් දැනගන්න ඕනේ. එහෙනම් අපි ගිහලා කියනවා. ඔව් අපි ළඟදීම දැන් සුමානෙන් යනවා. සුමාන දෙකේ යනවා හාමුදුරනේ සැප්තැම්බර් මුල යනවා අපි. ඔව්. එහෙනම් හාමුදුරනේ මේ අපි ආයි කතා කරුවා මම නේ ඉතින් පන්සල හැමෙන්සෙම යනවා. ඒ වගේ දිනුනාමනේ යන්නේ. මම දිනුනාමනේ යන්නේ. අනිත් මිනිස්සු යන්නේ භාවනා කරන්න, වඳින්න, පිරිතාන්න. ඔය මම හැමදාම අරුණ ඇයි ඔය දවල් 11:00ටම පන්සල යන්න හදන්නේ කියලා. දාන්නේ. වෙන මිනිස්සු පන්සල යන්නේ හවස 4:00ට 5:00ට මල් කඩාගෙන පන්සලට යන් ගියොත් අපි 11:00ට 12:00ට දාගමුද? වාහනේට දැක්ක ගමන් අහනවා හාමුදුරුවනේ දවල් කෑම ලෑස්තිද? ඒ හිතවත්කවට අහන්න. ඒකට දැන් මේ අවසාන වශයෙන් හම්ද අපිට අකාද ප්‍රෝග්‍රෑම් එක ඉවර කරමු ගොඩක් කතා කරමු නිසා අපිට මේ කාලයක් තිස්සේ අවුරුදු කීපයක් කලින් ඉඳලම අපිට හෙන්න ලොකු තරහකාරයෝ හිටියා YouTube එකේ. සෑහෙන පිරිසක් ගැහුවා. අර දැන් ඉතින් මේ සමහර අය නම් මේ හම්දුරන්ට ඇවිල්ලා පන්සලටම ඇවිල්ලා සමාව අරගෙන එකතු වුණා. සමහරු අසනීප වුණා. ඒගොල්ලන්ගේ දේශපාලන මතයත් ගොඩක් අය වෙනස් කරගත්තා. සමහර අය මේ මැරුණා හම්දුරනේ නැති වුණා. මේ ඒ වගේ සමහරු අසනීප වුණා, ලෙඩ වුණා. ඉතින් විවිධ ප්‍රශ්න. අපි හැමදාම අවංකව වැඩ කරන්න ඕන. මිනිස්සුන්ට මඩ ගහන්න ඒව කරන්න ඕනේ නැහැ. දැන් අර එකෙක් පහුගිය දවස්වල කෑ ගැහුවනේ ඌ කට වැහුණානේ. ඔය ආණ්ඩුවට කඩේ යන ලොකුම ඩෝබියා. නෑනේ දැන් හොයාගන්නත් නෑ. එයාටත් දැන් නඩුවක් දාලා තියෙන උසාවියට අපහාස කිරීම පිළිබඳව. ඔක්කොම අවශ්‍ය නීති කටයුතු කරලා තියෙන්නේ. උසාවියට අපහාස කිරීම. නියමයි. ඇයි නඩු දාන්නේ හම්දුරනේ? නැතු ඉතින් නඩු දාන්න ඕනලා නඩු දාන්න ඕන. නඩු අයින් කරන්න ඕනලා අයින් කරන්න ඕන. ඒක ඔයා වුණත් එහෙම කරන්න. මම ආසයි. ඒ වගේ වෙනස් වෙන කොහොමද ඉතින් මෙයා නඩු වලට ආසයි. නෑ නඩු වල ආස නෑ මම. ආසයි. හැමදාම උඩ අවුස් තියාගන්න ඕව. නඩු වලට ආසයි. ඉතින් ඔය අඩු තියෙන්නේ නඩුයි බඩුයි කියලා. එහෙනම් අපි එහෙනම් ආයි හම්බ වෙන්නේ නේද? හරි. පස්සට. ඔව්. ඒකම පන්සලට. දවල්ට.